හායි කොහොමද මගේ යාළුවෝ ටික? ඔයාලා හොඳින් ඉන්නව නේද? අද මං ඔන්න රසම රස සෑන්ඩ්විච් පාන් එකක් තමයි අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් ලොකු පොඩි හැමෝම කන්න ආස කෑමක් තමයි සෑන්ඩ්විච් කියන්නේ. ඉතින් අපි මේක හදමු. ඉස්සෙල්ලාම අපිට ෆීලින් එක හදාගන්න ඕන. සැමන් ටික තෙල් එකේ දාලා බැදලා ලුණු කරපිංචා උමිරිස් ටික දාලා අපි මේ ෆීලින් එක හදාගමු. ඊට පස්සේ සොසේජස් කරල් ටිකක් අරගෙන ඒක තෙලේ බැද ගන්න. ඒ ටික බැදගත්තට පස්සේ අපි හදාගත්ත ෆීලින් එකට එක්ස්ට්‍රා ටිකක් දාලා අනා ගන්න ඕන. දැන් මේ තියෙන මං ගත්ත සෑන්ඩ්විච් පාන් එක. ඉතින් මේ අමුද්‍රව්‍ය ටික එකට තියාගෙන අපි දැන් ඉස්සෙල්ම හදාගත්ත ෆීලින් එක අපි සෑන්ඩ්විච් පාන් එකෙන් තියමු. අපි දැන් මේකට සලාද කොලේකුයි තක්කාලි සොසේජස් ඒ ටික තියාගමු. ඉතින් මේ වගේ දේවල් කන්න පොඩි අය ගොඩක් ආසයි. උදේට ළමයින්ට කෑම හදලා දෙන්න අපිට කඩෙන් අරන් දෙන්න උමනාවකුත් නැහැ. මෙහෙම දෙයක් හදලා දුන්නාම පොඩි අය හරිම ආසාවෙන් කනවා. ඉතින් පොඩි අය වගේම ලොකු අයත් මේව කන්න ගොඩක් ආසයි. ඉතින් ඔයාලා කිතරදම හදලා බලන්න. මෙන්න මේ විදිහට තමයි ඉස්සෙල්ලාම ෆිලින් එක දාලා සලාද කොලයක් තියලා ඔයාලට ඕන බිත්තර ඔම්ලට් එකක් සොසේජස් කරලා ඒ වගේ දේවල් තියාගන්න පුළුවන්. මෙතන තමයි කැමති විදිහට ඒක හදාගන්න. ඉතින් මං කන්න ආස විදිහට තමයි මම මේ හදන්නේ. ඉතින් ඔයාලා මේක හදලා try කරලා බලන්න. සෝස් ටිකක් දැම්මම මේක ගොඩක් රසවත් පේනවා නේද? මේක ලස්සන. පොඩි අය නම් මේව දැක්කම ඉල්ලිල්ල තමයි කන්නේ. ඉතින් අපි මේක රස කරමු. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඔව් subscribe කරන්න අමතක කරන්න එපා. ඔන්න මම රස බලන වෙලාවයි. එතනම මාරම රසක් තියෙන්නේ. ආයෙත් මේක හදලා try කරලා බලන්න. ඉතින් එන්නම් bye bye.